සුබ දවසක් හැමෝටම. අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ වෝටර්මාර්ක් එකක් නැතුව ඒ වගේම සම්පූර්ණ නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් වීඩියෝ එඩිටින් ඇප් එකක් ගැන. ඇත්තටම ගොඩක් හොඳ සුපිරි ඇප් එකක් තමයි මේක. වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න මේ ඇප් එකේ කොහොමද වැඩ කරන්නේ, කොහොමද වෝටර්මාර්ක් එක නැතුව වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්න කියලා අපි මේකෙදි කියලා දෙනවා ඔයාට. මේ වීඩියෝ එඩිටින් ඇප් එකේ නම තමයි VN. ඒ වගේම මේක Android සහ Apple කියන ෆෝන් වර්ග දෙකටම පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ වෙද්දිත් මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ මේ ඇප් එක. ඉතින් මෙන්න මේ විදිහට. ඉතින් මම ඔයාට මේකට වීඩියෝ එකක් ඇඩ් කරගන්න විදිය මුලින්ම කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට තමයි ඇප් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ. ඉතින් මම මෙන්න මේ විදිහට ඇප් එක ඇතුළට යනවා. ඉතින් ඇප් එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ප්ලස් මාක් එකක් තියෙනවා. එතනින් තමයි ඔයා මෙතෙන්ට වීඩියෝ එකක්, ෆොටෝ එකක් ඇඩ් කරගන්නේ. පළවෙනියටම ප්ලස් මාක් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ උඩින් බලා ගන්න පුළුවන් නිව් ප්‍රොජෙක්ට් කියලා තියෙනවා. අපි මෙතනින් අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා. ඊට පස්සේ කෙලින්ම යන්නේ වීඩියෝ ඒ වගේම ෆොටෝස් ඕල් කියලා තියෙනවා. අට කැමති දෙයක් මෙතෙන්ට සිලෙක්ට් කරලා මේ එඩිට් කරන තැනට ඇඩ් කරගන්න පුළුවන් ඊළඟ පියවර විදියට. ඉතින් තප්පර 14ක පොඩි වීඩියෝ එකක් තියෙනවා. මම මේක මෙතෙන්ට මෙන්න මේ විදියට ඇඩ් කරගන්නවා. දැන් මම මෙතන එඩිට් කරන්න අවශ්‍ය කරන වීඩියෝ එක මෙතෙන්ට ඇඩ් කරගෙන ඉවරයි. ඉතින් මෙතන කලර්ස් එහෙම වෙනස් කරන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එකේ තියෙන්නේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී තිබුණු ඇත්තම කලර්ස්. ඉතින් මෙතන ෆිල්ටර් කියලා යට තැනක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා ඔයා කැමති කලර්ස් මෙතන මේ ෆිල්ටර් එකෙන් තෝරලා මෙතන කලර්ස් ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට ඒ ෆිල්ටර් වෙනම පොඩ්ඩක් බලන්න පුළුවන්. ඔයාලට ගැලපෙන පාටක්, ගැලපෙන කලර්ස් එකක් මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන පහලින් ඔයාලා දන්න ඔයාලා අඳුරන ටූල්ස් කිහිපයක්ම තියෙනවා. කතුරක් වගේ එකක් තියෙනවා. ඔයාලට එතනින් වීඩියෝ එක අවශ්‍ය කොටස කට් කරන්න පුළුවන්. ඒ වගේම ස්පීඩ් එක අඩු වැඩි කරන්න පුළුවන්. ඒ වගේම වගේ සවුන්ඩ්ස් වැඩි කරන්න, අඩු කරන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මෙතනින් ඒ ඔප්ෂන් ගොඩක් එතන දීලා තියෙනවා. ඒවා ගොඩක් එඩිටින් කරන අය දන්න දේවල්. ඉතින් මේවා සරල දේවල්. ඒ වගේම උඩින් පුළුවන් ඔයාලට ටෙස්ට් එකක් ඇඩ් කරගන්න, ඒ වගේම ස්ටිකර් ඇඩ් කරන්න, සබ්ටයිටල් දාන්න, අන්න ඒ වගේ දේවල්. එතකොට වොයිස් ඇඩ් කරන්නත් පුළුවන්. මෙන්න මේ උඩ තියෙන තීරු තුනක් තියෙනවා. මෙන්න මේ මම පෙන්නන තීරු තුනෙන් ඔයාලට මේ දේවල් මේකට ඇඩ් කරගන්නත් හැකියාව තියෙනවා. ඊළඟට තවත් වැදගත් දෙයක් තමයි aspect ratio. ඔයා මේ වීඩියෝ එක හදන්නේ මොකකටද? ඒ කියන්නේ YouTube එකටද, එහෙම නැත්නම් FB Reels එකක්ද, YouTube Short එකක්ද, TikTok එකටද? අන්න ඒ දේවල් මත ඔයාගේ මෙතන තිර අනුපාතය ඔයා සකස් කරගන්න ඕනේ. මෙන්න මේ මම පෙන්නන තැනින් ඔයාට පුළුවන් ඒක නිවැරදිව හදාගන්න. මෙන්න මේ විදිහට 16:9 තමයි YouTube long වීඩියෝ එකක් අපි එක්ස්පෝර්ට් කරන්න ඒකට අවශ්‍ය කරන තිර අනුපාතය වෙන්නේ. TikTok වලට, Instagram අන්න ඒ විදිහට TikTok සහ FB Reels එකම අනුපාතයට වගේ යන්නේ. එතකොට YouTube Shorts යන්නේත් ඒ අනුපාතයට. මෙතන ඒ අනුපාතත් එක්ක මෙන්න මේ විදිහට ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් විදිහට මේ ඇප් එකේ මේවා හදලා දීලා තියෙනවා. ඉතින් හරිම ලේසි. ඔයා හදන එක එක්ස්පෝර්ට් කරන්න කලින් මෙතනින් මේ අනුපාතය, තිර අනුපාතය ලබා දෙන්නත් ඔයාට පුළුවන්කමක් තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකට 16:9 දීලා YouTube වීඩියෝ එකක් විදියට එක්ස්පෝර්ට් කරනවා. ඉතින් එක්ස්පෝර්ට් කරන්නත් තියෙන්නේ මෙන්න මෙතන උඩ මම පෙන්නන තැන මේ ඊතලෙන්. ඉතින් මෙන්න මේකට ගියාට පස්සේ ඔයාට පුළුවන් එතනත් ඔයාට මැනුවලි දේවල් ඇඩ්ජස්ට් කරලා හදාගන්න පුළුවන්. ඔයාගේ වීඩියෝ ක්වොලිටි එක අඩු වැඩි කරන්න පුළුවන්. ෆ්‍රේම් රේට් එක අඩු වැඩි කරන්න පුළුවන්. ඒ දේවල් ඔයාට හදන්න පුළුවන්. ඉතින් 4K වීඩියෝ එකක් වුණත් ඔයා වීඩියෝ කරලා තින්නේ 4K නම් මේ ඇප් එක සපෝට් කරනවා. ඉතින් මගේ මේ වීඩියෝ එක හදලා තියෙන්නේ HD quality එකෙන්. ඉතින් මම මේ විදිහටම තියලා frame rate එක 30ට තියලා මම මේක එක්ස්පෝර්ට් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙනවා. එක්ස්පෝර්ට් වෙලා අවසානයේදී ඔයාට මෙන්න මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. තාම එක්ස්පෝර්ට් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔයාට මෙතන උඩ තියෙන done කියන එක දෙන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ back වෙන්න ඇප් එකෙන් බැක් වෙලා මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එක මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි එක්ස්පෝර්ට් කරගනිපු වීඩියෝ එක අවසානයේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. කිසිම තැනක වෝටර්මාර්ක් එකක් නැහැ. වීඩියෝ එක අවසානයේදීවත් වීඩියෝ එකේවත් වෝටර්මාර්ක් බලා ගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඉතින් හරිම ලේසි ඇප් එකක්. මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. සම්පූර්ණයෙන්ම නොමිලේ භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ ගැන තවත් වීඩියෝ අරගෙන එන්නම් මේකේ වැඩ කෑලි කොහොමද මේ දේවල් කරන්න කියලා.
අපේ channel එක subscribe කරලා තියාගන්න, like එකක් දාන්න, මේ app එක download කරලා ඔයාටත් පුළුවන් ඔයාගේ edit කරන දේවල් මේක හරහා කරගන්න. නැවත හමු වෙමු. සුබ දවසක්.